ශ්‍රී ලංකාව කැස්බෑවුන් නැරවීම සඳහා ලොව පුරා ප්‍රසිද්ධයි. ලෝකයේ සිටින කැස්බෑවුන් විශේෂ 7 අතරින් 5ක්ම ලංකාවට මුහුදෙන් හමු වෙනවා. මුහුදු කැස්බෑවුන්ට ඇත්තේ සිත් ගන්නා සුළු ජීවිතයක්. ඩයිනෝසෝරයන්ගේ කාලයේත් කැස්බෑවුන් ජීවත් වුණා. මේ අය වසර මිලියන 100කටත් වඩා පැරණි ජීවි විශේෂයක්. මුහුදු වෙරළේ දෙමු බිත්තරයක් බිඳීමෙන් ඔවුන්ගේ ජීවිතය ආරම්භ වෙනවා. එලෙස බිහිවන පැටවුන්ගෙන් දහසකට එකක් පමණක් පරිණත කැස්බෑවකු වන බව තියෙනවා. වැඩිහිටි කැස්බෑවෙකු වසරකට කිලෝමීටර් දහස් ගණනක් දුර ගමන් කරනවා. ඔවුන් එදිනදා ආහාර සොයා ගැනීමටත් බිජු දැමීමටත් මෙලෙස මේ අත ගමන් කරනවා. බොහෝ කැස්බෑවුන් බිත්තර දැමීම සඳහා තමන් උපන් වෙරළ තීරයටම පැමිණෙනවා. මෙලෙස ගමන් කිරීම සඳහා ඔවුන් පෘථිවි චුම්බක ක්ෂේත්‍රය පිළිබඳ ඔවුන්ගේ දැනුම භාවිත කරනවා. මුහුදු කැස්බෑවුන් සමුද්‍රයේ ජීවිතයට හොඳින් හැඩගැසී තිබෙනවා. ඔවුන්ගේ අවල්පත් ඉතා ශක්තිමත්. ඔවුන්ගේ කටුව පිහිනීමට උපකාරී වන ලෙස සකස් වී තිබෙනවා. දිය මත පිටට පෙමෙන හුස්ම ගන්නා නමුත් ඔවුන්ට ඉතා දිගු වේලාවක් වතුර යට රැඳී සිටීමට හැකියපි. කැස්බෑවුන් විවිධ ආහාර ලබා ගන්නවා. සමහර කැස්බෑ වර්ග ජෙලිෆිෂ් හා මසුන් වර්ගද ඇතම් වර්ග මුහුදු තනකොළද ආහාරයට ගන්නවා. මේ සුන්දර සත්වයන් මුහුදු පරිසර පද්ධතිය සමබර කරන්නට දායක වෙනවා. එහෙත් මුහුද සහ වෙරළ දූෂණය වීම නිසා ඔවුන්ගේ ජීවිත මේ වන විට දැඩි ලෙස තර්ජනයට ලක් වෙලා.